ආයුබෝවන් ඉතිරාසත ඔබ සම සාදරයෙන් පිළිගන්නවා. 2026 මැයි මාසයේ බෝගාට් සුදුසු සුබ දවස් සහ වේලාවන් සම්බන්ධව ඔයාලා දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ කරන් ඉන්නේ. ඉතින් වීඩියෝට යන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඒක තමයි මම මේ වීඩියෝෙන් අරන් යන නැකත් වලට අමතරව දී පුෂ්කරයෝග සහ දී පුෂ්කරයෝග මෙන්ම බෝගාට් සම්බන්ධ සුබ නැකත් ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම් 2026 සඳහා අපි සකස් කරලා තියෙන දොළලිත ඔබට ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අපට පුංචි රුපියල් 300ක මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔබට මේ ලිත ලබා ගන්න අවශ්‍ය නම් මේ තිරවිස්තර අංකයට WhatsApp පණිවිඩයක් කියලා උදාර විස්තර ලබා ගන්න පුළුවන්. හොඳයි අපි අද වීඩියෝකින් බලමු 2026 වසරේ මේ මාසයේ ගොවිතැන සඳහා සුදුසු සුබ දවස් මොනවද කියලා. ප්‍රථමයෙන්ම අපට මේ මාසේ 5 වන අඟහරුවාදා දවසේ සුබ කර්ණයක් විදිහට දිවි කර්ණය පවතින බව නම් කරන්න පුළුවන්. ඉතින් මේ දවසේ පෙරවරු 5:26 ඉඳලා දවස පුරාම මේ දිවි කර්ණය පවතිනවා. ඉතින් මේ දවස අඟහරුවාදා දවසක් නිසාම විශේෂයෙන්ම අලභෝග සඳහා විශේෂයෙන්ම භාවිතා කරන්න පුළුවන්. ඉතින් විශේෂ සුබ වේලාවක් දී ස්නාන කරොත් උදේ 7:56 ඉඳලා 8:56 දක්වා කාලයත් 9:56 ඉඳලා 10:56 දක්වා කාලයත් 2:56 ඉඳලා 3:56 දක්වා කාලයත් ඒ වගේම 4:56 ඉඳලා 5:56 දක්වා කාලයත් අපිට භාවිතා කරන්න පුළුවන්. මේ දවසේ සුබ දිශාව විදිහට ඔබට නැගෙනහිර දිශාව භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දවසට පස්සේ නැවතත් සිංහ කර්ණය උදා වෙනවා මැයි මාසේ 8 වෙනි සිකුරාදා දවසේ. ඉතින් මේ දවසේ පස්වරු 12:21කින් පස්සේ තමයි මේ සිංහ කර්ණය උදා වෙන්නේ. ඉතින් මේ දවසෙත් ඔබට සිකුරාදා දවසක් නිසා ගෙඩි මල් කරල් කියන භෝග සඳහා මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දින සුබ වේලාවන් විදිහට ඔබට 12:55 ඉඳලා 1:55 දක්වා කාලයක් 2:55 ඉඳලා 3:55 දක්වා කාලයක් අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දවසේ සුබ දිශාව විදිහට ඔබට උතුරු දිශාව භාවිතා කරන්න පුළුවන්. ඊළඟට සුබ දවසක් විදිහට මැයි මාසේ 9 වන සෙනසුරාදා දවස ඔබට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දවසෙත් සිංහ කර්ණය පවතිනවා. සිංහ කර්ණය උදේ සිට සවස් 2 දක්වා 2:01 දක්වා කාලය තුල පවතිනවා. ඉතින් අපිට මේ කාලය තුලද කොළඹ සඳහා ඔබට මේ දවස භාවිතා කරන්න පුළුවන්. ඉතින් සුබ වේලාවන් විදිහට ගත්තොත් පෙරවරු 9:55 ඉඳලා 10:55 දක්වා කාලයත් 11:55 ඉඳලා 12:55 දක්වා කාලයත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දවසේ සුබ දිශාව විදිහට ඔබට බස්නාහිර දිශාව භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ මැයි මාසේ 4 වෙනිදා සුබ දවස විදිහට අපට පුළුවන් මේ මාසේ 12 වන අඟහරුවාදා දවස භාවිතා කරන්න. ඉතින් මේ දවසේ දිවි කර්ණය පවතිනවා. මේ දවසේ දිවි කර්ණය පවතින්නේ සවස් 2:48 ඉඳලා තමයි මේ දිවි කර්ණය උදා වෙන්නේ. ඉතින් මේ දවසේ අපට 2:54 ඉඳලා 3:54 දක්වා කාලයත් 4:54 ඉඳලා 5:54 දක්වා කාලයත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේක අඟහරුවාදා දවසක් නිසා ඔබට අලභෝග සඳහා මේ දවසේ විශේෂයෙන් භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ දවසේ සුබ දිශාව විදිහට ඔබට නැගෙනහිර දිශාවම භාවිතා කරන්න පුළුවන්. ඉතින් මැයි මාසේ ඊළඟට සුබ දවසක් විදිහට මැයි මාසේ 13 වන බාරද දවස ඔබට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දවසේ දිවි කර්ණය උදෑසන සිට සවස 1:25 දක්වා පවතිනවා. ඉතින් මේ දවස බාරද දවසක් නිසා කොළඹ සඳහා වඩාත්ම සුදුසු වෙනවා. ඉතින් මේ දවසේ සුබ වේලාවන් විදිහට ගත්තොත් උදේ 6:54 ඉඳලා 7:54 දක්වා කාලයත් 11:54 ඉඳලා 12:54 දක්වා කාලයත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දවසේ සුබ දිශාව විදිහට අපට නැගෙනහිර දිශාවම භාවිතා කරන්න පුළුවන්. ඊළඟට සුබ දවසක් විදිහට මැයි මාසේ 17 වන ඉරිදා දවස අපට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේක ඉරිදා දවසක් නිසා මේ දවස විශේෂයෙන්ම මුල් වලින් ප්‍රයෝජන ගන්න බොක සඳහා අපට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දවසේ සිංහ කර්ණය තමයි පවතින්නේ. සිංහ කර්ණය පෙරවරු 1:31 ඉඳලා කියන්නේ පාන්දර 1:31 ඉඳලා සවස් 9:43 දක්වාම රාත්‍රී 9:43 දක්වාම පවතිනවා. ඕනම මොහොතක පැහැදිලිවන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඉතින් මේ දවසේ සුබ වේලාවන් විදිහට අපට උදේ 6:54 ඉඳලා 7:54 දක්වා කාලයක් 8:54 ඉඳලා 9:54 දක්වා කාලයක් ඒ වගේම 1:54 ඉඳලා 2:54 දක්වා කාලයක් 3:54 ඉඳලා 4:54 දක්වා කාලයක් අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඉරිදා දවසේ සුබ දිශාව විදිහට ඔබට දකුණු දිශාව භාවිතා කරන්න පුළුවන්. ඊළඟට සුබ දවසක් විදිහට මැයි මාසේ 20 වෙනි බාරද දවස
අපට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දවසේ දිවිකරණය පෙරවරු 11:12 ඉඳලා රාත්‍රී දක්වා පවතිනවා. ඉතින් මේ දවස් කොළඹ සඳහා අපට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. සුබ වේලාව විදිහට ගත්තොත් 11:53 ඉඳලා 12:53 දක්වා කාලයක්, එවැගේම 1:53 ඉඳලා 2:53 දක්වා කාලයක් අපට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දවසේ නැගෙනහිර දිශාව සුබ දිශාව විදිහට අපට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මේ මැයි මාසේ අවසාන සුබ දවස විදිහට අපට මැයි මාසේ 27 වෙනිදා දවස භාවිතා කරන්න පුළුවන්. මේ දවසේ දිවිකරණය පවතිනවා. මේ දිවිකරණය පෙරවරු 6:24 ඉඳලා රාත්‍රී දක්වාම පවතිනවා. ඉතින් මේ දවස් සුබ වේලාවක් විදිහට ගත්තොත් 6:53 ඉඳලා 7:53 දක්වා කාලයක්, එවැගේම 11:53 ඉඳලා 12:53 දක්වා කාලයක් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම සවස් 1:53 ඉඳලා 2:53 දක්වා කාලය අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම සුබ දිශාව විදිහට නැගෙනහිර දිශාව භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ සඳහන් කරපු සුබ වේලාවල් වලට අමතරව මම කලින් සඳහන් කරා වගේ මේ සිංහ කර්ණය උදාවන මොහොතේ සිට හෝ දිවි කර්ණය උදාවන මොහොතේ සිට අවසන් වන දක්වාම ඔබට භෝග වර්ග සිටුවීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ සුබ කර්ණ විදිහට සඳහන් කරේ විශේෂයෙන්ම භෝග වර්ග සඳහා වඩාත්ම උචිතයි කියලා හිතන වේලාවන් ටික තමයි. ඉතින් ඊට අමතරව මේ කර්ණයේ පවතින සම්පූර්ණ වෙලාවම අපට භෝග වර්ග සඳහා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් සුපුරුදු පරිදි මේ වේලාවන් සියල්ලම සකස් කරලා තියෙන්නේ කොළඹට ඉර උදා වීම අනුව. ඒ නිසා ඔබේ ප්‍රදේශයේ ඉර උදා වීම අනුව මේ වේලාවන් සකස් කරගන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ මුල්ම බලන කෙනෙක් නම් මේ ප්‍රදේශ අනුව වේලාව සකස් කරන ආකාරය මේ දැන් ඔබට තිරයෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ අගුරින් තියෙන්නේ ඔබ ජීවත් වන ප්‍රදේශය හෝ ඊට ආසන්න නගරය ඉදිරියෙන් ඇති වේලාව වෙනස අරගෙන ඒ වේලාව වෙනස මම කලින් සඳහන් කරපු වේලාවන්ගෙන් අඩු කරලා අපේ ප්‍රදේශයට ගැලපෙන හරිම වේලාව සකස් කරගන්න පුළුවන්. ඉතින් මේ හරිම වේලාව සකස් කර ගැනීමේදී මේක මේ භෝගෝගාර සඳහා පමණක්ම වෙලාවක් නෙවෙයි. ඉතින් මේක ඔබ කරන හැම සුබ කටයුත්තක් සඳහාම මේ වේලාව වෙනස අඩු කරගන්න අමතක කරන්න එපා. ඉතින් ඔබ ගෙට ගෙවදීමකට, ගියක් අත්තිවරන් දැමීමකට, නැත්නම් සුබ මංගල කටයුත්තකට හෝ මේ ඕනම කටයුත්තක් කරද්දී වේලාව වෙනස කියන එක ඔබේ ප්‍රදේශයට අනුව ගැලපෙන විදිහට සකස් කරගන්න ඕන. ඉතින් මේ සමස්තයක් විතර ගත්තොත් මේ වේලාව වෙනස අඩු කරන්නේ නැතුව තමයි ගොඩක් කට්ටිය මේ සුබ වේලාවන් සකස් කරන්නේ. ඉතින් එහෙම වුණාම ලැබෙන සුබඵල අඩු වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඕනම සුබ කටයුත්තක් සඳහා වේලාව සකස් කර ගැනීමේදී මේ ප්‍රදේශයට ගැලපෙන මේ සම්මත වේලාව අඩු කරලා ඔබට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් වීඩියෝට ලයික් එකක් දාලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි නැවතත් 2026 ජුනි මාසයේ නැකත් වලින් හමු වෙමු. හැමෝටම වාසනාවන්ත සුබ දවසක්.